කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා වවුමන ටිප් channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ AirDrop කරලා එන token. normally Trust Wallet එකට එන token. නැත්නම් MetaMask එකට එන token කොහොමද අපි exchange කරගන්නේ? ඉතින් මම ලේසිම ක්‍රමය තමයි අද කියලා දෙන්නේ. ඉතින් අපි step by step මම වීඩියෝස් අරන් එන්නම්. එක එක exchange වලින් සහ අපි මේ ලැබෙන token වෙන වෙන වෙබ්සයිට් හරහා අපේ වලට් කනෙක්ට් කරලා කොහොමද ස්වැප් කරගන්නේ නැත්නම් එක්ස්චේන්ජ් කරගන්නේ කියලා දෙන්නම්. ඉතින් අද ඔයාලට මූලික දැනුම විතරයි ලබා දෙන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් ඒ නිසා දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එකට එකතු වෙන්න, channel එක subscribe කරන්න, bell icon එක all කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එක දාපු ගමන් ඔයාලා notification එක ළඟටම ගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පහළ description එකේ දාලා තියෙනවා ඔයාලගේ links share කරගන්න group හදලා තියෙනවා වගේම daily මෙන්න මේ විදිහට AirDrop instant ලබා ගන්න පුළුවන් AirDrop ඒ වගේම daily ඔයාලට AirDrop මෙන්න මේ විදිහට දාලා තියෙනවා. ඒ වගේම Binance Exchange එකේ තියෙන events පවා මේ channel එකේ update කරනවා. ඒ නිසා මතක ඇතුව Telegram channel එකට හැමෝම join වෙන්න. එහෙම නැත්නම් තමයි ඔයාලා කරන AirDrop වල update වගේම මේ වගේ AirDrop කරලා ඔයාලට reward ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ කරපු AirDrop එකක reward එකක් තමයි මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඩොලර්ස් 9ක reward එකක්. ඔයාලට වෙනද මෙන්න මේ විදිහට ඩොලර් 9ක reward එකක් ඇවිල්ලා තියෙනවා මේ AirDrop එකෙන්. ඉතින් start AirDrop වලින් Telegram එක හරහා කරන්න තියෙන AirDrop වලින් තමයි මෙන්න මේ විදිහට reward ලැබෙන්නේ. ඉතින් ගොඩක් අය මේ වගේ reward ගන්නවා. ඉතින් ඒ නිසා ඔයාලත් join වෙලා මේව කරන්න. නොදන්න අයට channel එකේ videos දාලා තියෙනවා කරන විදිය. ඉතින් මම දැන් යනවා Trust Wallet එකට. හරි. දැන් මම ඉන්නේ Trust Wallet එකේ. ඔයාලට පේනද මෙන්න මේ විදිහට මම Trust Wallet එක ඔයාලට පෙන්නන්නම් පහලට. දැනට මගේ බැලන්ස් එකේ USD 40ක් නැත්නම් 39.88ක් වගේ තියෙනවා. ඉතින් මේ ඔක්කොම AirDrop වලින් ආපු tokens තමයි මේ තියෙන වලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙදි ඇත්තටම කියලා දෙනවා නම් වීඩියෝ එක ගොඩාක් දික් වෙයි. මුල ඉඳන්ම ලොකු දේවල් ගොඩක් මේ wallet එක හරහා වලට දැනගන්න දේවල් තියෙනවා. ඉතින් දැනගන්න දේවල් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාලා කියන්න මෙන්න මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ගේන්න කියලා. ඒතර මම ඔයාලට එකින් එක පැහැදිලි කරනවා නැත්නම් එක දිගට එකපාරට මේවා එකින් එක කියලා දෙන්න බෑ. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේවා ලැබිලා තියෙන මේ token එක එක network වලින් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මෙතන මුලින්ම තියෙන මෙන්න මේ token එක ඔයාලට පේනවා ඇති. මෙතන BNB Smart Chain network එකට අදාළ token එකක් තමයි මේ මුලින්ම තියෙන්නේ. $8.58ක. ඊට පස්සේ තියෙනවා මෙතන ETH එකක් තියෙන්නේ base network එකේ. ඊට පස්සේ තියෙනවා ETH linear network එකේ. ඊට පස්සේ තියෙනවා Ethereum ඒ කියන්නේ ERC20 network එකෙන්. ඔන්න ඔය විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. කියන්නේ Polygon තියෙනවා. එක. ඒ වගේම OP mainnet එකෙන් තියෙනවා. OP BNB තියෙනවා. Avalanche වලින් තියෙනවා. ওই විදිහට එක එක network වලින් තියෙනවා. හරිද? ඉතින් මේ එක එක network වලින් තියෙන token උදාහරණයක් විදිහට අපි මෙන්න මෙතන Polygon ගත්තොත් මේ Polygon token එක මෙන්න මේ token එක ඔයාලට exchange කරන්න නම් fee එක විදියට නැත්නම් swap කරන්න මෙන්න මේ swap කියන option එකට ගියොත් ඔයාලට fee එක විදියට අදාළ network එකකින් ඒ කියන්නේ Polygon වලින් ඔයාලට අනිවාර්යෙන් මෙතන මේ තියෙන්නේ swap fee එකක් ඔයාලට වෙනදී මෙන්න මේ fee එකක් තියෙනවා. මෙන්න මේ fee එක ඔයාලගේ wallet එකේ තිබ්බ නැති වුණොත් මේ token එක ඔයාලට මේ ඔයාලා exchange කරන්න නැත්නම් swap කරන්න බලාපොරොත්තු වෙන token එකට swap කරගන්න බැරි වෙනවා. ඉතින් ගොඩක් අය කියනවා මොකද්ද මේ swap කරද්දී මේ වැය වෙන fee එක මොකද්ද මේක අනිවාර්යෙන් තියෙන්න ඕනේද කියලා අහනවා. ඉතින් ඔව් token එකක් swap කරන්න නම් අනිවාර්යෙන් මේ fee එක අපිට අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට අපි කාගෙන් හරි සේවයක් ගන්න නම් එයාට අනිවාර්යෙන් අපි මුදලක් ගෙවන්න ඕනේ. අන්න ඒ විදිහේ තමයි මේ wallet එක හරහා අපි දෙයක් කරගන්න නම් ඒ wallet එකට අදාළ fee එකක් අපි ගෙවන්න ඕනේ. ඒක තමයි අදාළ token එකේ network එකෙන් යම්කිසි පොඩි මුදලක් මේ token එක swap කරද්දී අපිට අවශ්‍ය වෙනවා. හරිද? ඉතින් මට පුළුවන් මෙන්න මේ max amount එක දීලා BNB වලට මේක swap කරගන්න බෑ මොකද්ද? මෙතන ඔයාලට පේනවා ඇති network එක අපිට අපි හිතමු මෙතන තියෙනවා Polygon නේ. අපි Avalanche වලින් හරි Arbitrum වලින් හරි මොකක් හරි එකකට මෙතන swap කරගන්න ඕනේ. අපේ මේ තියෙන Polygon ටික. හරිද? ඒතකොට මෙතන max amount එක දෙන්න.
රයිට් මැක්ස් amount එක දුන්නාට පස්සේ අපිට මෙන්න මේ ආර්බිට්‍රම් වලින් ARB වලින් 6.94ක් ගන්න පුළුවන්. ඉතින් මෙතන කන්ටිනියු දීලා ඉදිරියට යන්න තියෙන. එතකොට මෙන්න මේ මෙතන ස්වැපින් ෆී එක අපිට අවශ්‍ය වෙනවා පොලිගන් වලින් නම් ඩොලර් වලින් නම් 0.01ක්. හරිද? පොලිගන් වලින් නම් 0.07ක්. පොඩි ෆී එකක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතන පොඩි amount එකක් තියෙන නිසා. ඔයාලා මෙතන ලොකු amount එකක් මෙතන ස්වැප් කරනවා නම් ඔයාලට ටිකක් ෆී එක වැඩි වෙනවා. ඒත් ලොකු ප්‍රමාණයක් නෙමෙයි. ඔයාලට පුළුවන් 11කට මෙච්චරයි නම් 100කට 200කට කොච්චරද කියලා කැල් කරගන්න. නැත්නම් ඔයාලට මෙතන ස්වැප් ඔප්ෂන් එකට ඇවිල්ලා ස්වැප් කරලා ඔයාලට බලන්න පුළුවන් කොච්චර ෆී එකක් අවශ්‍ය වෙනවද කියලා. ඉතින් මම මෙතන ලයිව් ඔයාලට පෙන්වන්න ඕන නිසා ටෝකන් එකක් ස්වැප් කරලා පෙන්වන්න. මම මෙතන උඩටම යනවා. උඩටම ගියොත් මෙතන තියෙන ඔයාලට පෙනෙති BNB Smart Chain එකේ network එකේ තියෙන ටෝකන් එකක් තියෙනවා. මම මේක ඔයාලට ස්වැප් කරලා පෙන්වන්න. ඉතින් මෙතන තියෙන ටෝකන් 702ක්. කියන්නේ මේ වෙනකොට නම් මාකට් එක ඩ්‍රොප් නිසා මෙතන ඩොලර් 9 ගාණක් තමයි මුලින්ම ආවේ. දැන් තියෙන 8යි ගාණක්. ඉතින් මම මේක ස්වැප් කරන්න. ඒකට මට මෙතන BNB වලින් BNB Smart Chain වලින්, ඒ කියන්නේ මෙන්න මේ ටෝකන් වලින් මෙන්න මේ coin එකෙන් නැත්නම් මේ ටෝකන් එකෙන් පොඩි ෆී එකක් යනවා. ඒකට මට තියෙන්න ඕනේ. ඉතින් දැනට මගේ ඩොලර් 3.47ක් වොලට් එකේ තියෙන නිසා මට මේ ස්වැප් එක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට නැත්නම් ඔයාලා ඒ වගේ ටෝකන් එකක් BNB Smart Chain එකේ ටෝකන් එකක් ස්වැප් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඔයාලා අනිවාර්යෙන් කරන්න ඕනේ මෙන්න මෙතන receive කියන තැනට ගිහිල්ලා මේ address එක copy කරගෙන Binance එකෙන් හරි ඕනම exchange එකකින් ඔයාලගේ wallet එකට MetaMask එකට හරි කමන්නේ Trust Wallet එකට හරි කමන්නේ BNB Smart Chain network fee එක deposit කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් අදාළ ටෝකන් එක මෙන්න මේ ඔප්ෂන් එක හරහා Trust Wallet එකේ අපිට ලබා දීලා තියෙන swapping option එක හරහා swap කරගන්න පුළුවන්. මීට අමතරව අපිට pancake swap එක තියෙනවා. තව swapping website ගොඩක් තියෙනවා. ඔය website මේ wallet එක connect කරලත් අපිට swap කරගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට ලේසියෙන්ම කියලා දෙන්නේ wallet එක හරහා swap කරගන්න විදිය විතරයි. හරිද? right. ඉතින් මම මෙතන swap කියන option එක click කර ගන්නවා. click කරගත්තට පස්සේ මෙතන තියෙන max amount එක දාන්න. ඉතින් ඔයාලට ඕනි මේක 150ක් වගේ ස්වැප් කරගන්න නම් ඔයාලට පුළුවන් 150 නැත්තම් ඔයාලට මෙතන පුළුවන් මෙන්න මෙහෙම ටයිප් කරගන්න. හරිද? ඔයාලට පුළුවන් මෙතන ටයිප් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාලගේ ටෝකන් 702ක් තියෙනවා නම් ඔයාලා 500ක් වගේ ස්වැප් කරගන්නවා නම් මෙන්න මේ විදිහ ඔයාලට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතන max amount එක දෙනවා. ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා ඉතින් ඔන්න max amount එක දුන්නාට පස්සේ ඔයාලට පෙන්නදී මෙන්න මේ විදිහට ස්වැපින් ෆී එක විදිහට ලොකු ගාණක් යන්නේ පොඩි ගාණක් යනවා. ඉතින් මම මෙතන කන්ටිනියු බටන් එක දෙනවා. ඉතින් ඊළඟට මෙතන තියෙන ඔයාලට පෙනෙනවා ඉතින් අප්‍රූව් කරන්න තියෙනවා. මෙන්න මේ විදිහ ඔප්ෂන් එකක් එයි. ඉතින් ඔයාලට පුළුවන් එතන අප්‍රූව් දෙන්න. රයිට්. ඊට පස්සේ ඔයාලට පෙනෙනවා මෙන්න මේ විදිහට අපෙන් network fee එක විදිහටත් 0.02ක BNB ප්‍රමාණයක් කැපෙනවා. ස්වැපින් ෆී එක විදිහටත් පොඩි ප්‍රමාණයක් කැපෙනවා. එතකොට බලන් ගියාම ලොකු BNB ප්‍රමාණයක් මේ ස්වැප් එකට යන්නේ නැහැ. ඉතින් මට රිසීව් වෙනවා ඩොලර් 8.33ක්. එතන මගේ 8.58න් මට ලැබෙන්නේ 8.33ක්. ඉතින් මම මෙතන ඔයාලට පෙනෙද ටයිම් එක කවුන්ට් වෙනවා. ඒ ටයිම් එකේ තියෙන්නේ මාකට් එකේ යන ප්‍රයිස් එක කියන්නේ ටිකෙන් ටික වෙනස් වෙනවානේ වෙලාවෙන් වෙලාව වෙනස් වෙනවා. ඉතින් ඒ වෙනස් වෙනවා තමයි ඔයාලට මේ මෙතන ලෝඩ් වෙලා පෙන්නන්නේ. ඉතින් අපි බලමු ඉක්මනට ඒ දෙන ටයිම් එක ඇතුළත ඔයාලා මෙතන ස්වැප් කරගන්න ඕනේ. ඉතින් මම මෙතන confirm swap කියන බටන් එක ක්ලික් කරගන්නවා. ඉතින් මෙතන ඔයාලට යන ෆී එක wallet එකේ නැත්නම් මේ swap එක කරගන්න බෑ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට transaction එක blockchain එක හරහා process වෙලා අපිට wallet එකට ලැබෙනවා අදාළ අපි swap කරපු token එකට. ඉතින් ඔන්න දැන් මම මෙතන cut කරගන්නවා. cut කළා මම මෙතනින් back වෙනවා. ඔන්න මේ විදිහට මම screen එක ඇද්දොත් ඔයාලට පේනවා ඉතින් මගේ wallet එකට මෙන්න මේ විදිහට ඇවිත් තියෙනවා token ටික swap වෙලා BNB විදියට. right මම මෙතන දැන් back වෙනවා. ඔයාලට පේන ඉතින් token ඔන්න 0යි තියෙන්නේ. දැන් 0 තියෙනවා. මම මෙතනින් back වෙනවා. back වුණාට පස්සේ ඔයාලට පේන ඉතින් මගේ ඔන්න BNB Smart Chain නැත්නම් BNB ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. token ප්‍රමාණය වැඩි වෙලා value එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මට ඩොලර් 12ක් තියෙනවා මේ වෙනකොට. ඉතින් ඔයාලට මතකද 3යි තිබ්බේ. දැන් මට ඩොලර් 12 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ හරියටම ඩොලර් 8ක් වගේ මට මෙතනට ඇවිත් තියෙනවා. මෙතන history වලට ගියොත් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මම token එක swap කරලා තියෙනවා.
ට්‍රාන්සැක්ෂන් හිස්ටරි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ අද මම ඔයාලට කියලා දුන්නේ Trust Wallet එක හරහා token එක swap කරගන්න විදිය. ඉතින් වෙබ්සයිට් එකකට අපේ wallet එක connect කරලා කොහොමද අනිත් token swap කරන්න කියලාත් කියලා දෙන්න. මෙන්න මේ ක්‍රමයට තමයි අනිත් මෙතන network වල තියෙන token උත් ඔයාලා swap කරන්න ඕනි wallet එක හරහා. හරිද? ඉතින් මේට අමතරව දැන් ඔයාලා වෙන token එකක් වෙන network එකකින් ස්වැප් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අදාළ network fee එක ඔයාලට වෙනදී ස්වැප් කරද්දී ඉල්ලනවා. අන්නේ fee එක ඔයාලගේ wallet එකට deposit කරගත්තොත් ඔයාලට ලේසියෙන් මේක ස්වැප් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව මේ ඔයාලගේ මේ wallet එකට එන token exchange එක list වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් අදාළ token එකට එකපාරක් click කරලා මෙන්න මෙතන send කියන button එක click කරලා අදාළ exchange එකේ address එක නැත්තම් domain name එක type කරලා හරි address එක තමයි සාමාන්‍යයෙන් අපි මෙතනට දෙන්නේ. අදාළ address එක දීලා ඔයාලට පුළුවන් මෙතන max amount එක දීලා අදාළ exchange එකට token ටික send කරලා exchange එක හරහා trade option එකට ගිහිල්ලා එතනින් sell කරගන්න පුළුවන්. ඉතින් ඒ තව option එකක්. මොකද සමහර token තියෙනවා Trust Wallet එකෙන් අපිට swap කරගන්න බෑ. හරිද? ඉතින් ඒ වගේ token තමයි අපි අදාළ exchange වලට transfer කරලා ස්වැප් කරගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට පොඩි හරි දැනුමක් මේ වීඩියෝ එකෙන් එන්න ඇති කියලා. ඉතින් මතක ඇතුව ඔයාලා Telegram channel එකට join වෙලා ඉන්න. එහෙම වුණොත් තමයි මේ වගේ airdrop ඔයාලට කරන්න පුළුවන් වෙන්නේ සහ reward ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉදිරියේදීත් ඔයාලට අවශ්‍ය දේවල් මට කියන්න මෙන්න මේ වගේ වීඩියෝස් අරන් එන්න කියලා. ඉතින් අරගෙන එන්න. ඒ වගේම මතක ඇතුව subscribe නොකරපු අය නම් ඉතින් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් වීඩියෝ එක අවසන් කරන්නම් ඔයාලට. සුබම සුබ දවසක්.